ඉතින් හැමෝටම අද ගමන දුනුමාල ඇල්ල. ඉතින් දුනුමාල ඇල්ලට අපි දැන් යන ගම ඉන්නේ. අපි ගියා කැලෑවක මැදින් ගියේ. ඉතින් මේ තින්න යන විදිය පාරහින පටුයි. හරියටම කිව්වොත් අපි මේ තැන ගම්පාඩි කප්පවුවෙන් පස්සේ තමයි මේ තැන තියෙන්නේ. සමහර අපි ගත්තොත් කොළඹට මම හිතන්නේ ළඟම දියල්ල වෙන්න ඕනේ මේක. ඉතින් ඔන්න ඉතින් අපි කට්ටිය යන ගමන් ඉන්නේ. ඒ දියල්ල බලන්න දියල්ල නාන්නත් එක්ක ඉතින් බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. ඔන්න ඉතින් අපි ඉතින් කට්ටිය ඉස්සරහට ඇවිදගෙන ගියා. ඉතින් ඉස්සරහට යද්දී ඉතින් කැලෑව පොඩ්ඩක් අඩු වුණා. ඒ වුණාට තව ඉස්සරහට කැලෑව තියෙනවා. ඉතින් මේ තියෙන පේන විදිහ දියල්ලේ ඈත ඉඳන් බැලුවොත්, ඒ කියන්නේ යන පාරේ ඉඳන් බැලුවොත් කොහොමද ඉතින් අපි ඉස්සරහට ඇවිදගෙන ගියා කට්ටියම. ඔන්න බලන්න ඉතින් ඉස්සර දියල්ල ගාවටම ඔන්න අපි ඉස්සර දියල්ල ගාවටම ආවා. ඉතින් දියල්ලේ උඩ පැත්තේ තමයි අපි ඉන්නේ නැත්තම් කිව්වොත්. ඉතින් උඩ හරියේ දියල්ලේ. ඉතින් ඔන්න කට්ටියම ඉන්නවා. පැන්ඩත් ඇවිදින්න ඉන්නවා. ඉතින් මේ තියෙන පේන විදිහ. ඉතින් දියල්ලේ ළඟටම ආවා කතාවෙන්. මේ තියෙන්නේ දියල්ලේ කියන්නේ ඔන්න ඔය හරි තමයි පල්ලයි හරිය වැටෙන්නේ. ඉතින් ෆොටෝ ගන්නකම හිටියේ ජොයිලා කට්ටිය. දියල්ලේ උඩින් බලද්දි මෙහෙම තමයි පේන්නේ. මේ තියෙන දියල්ලේ උඩ හරිය. ඔන්න වතුර ගලාගෙන යන විදිහත් පේනවා අපිට මේ වෙද්දි. ඔන්න උතනින් පල්ලයට තමයි දියල්ල ලොකුවටම පේන්නේ. අපි එහෙනම් ඉස්සරහට ඇවිදින්න බල මේ දින්නේ මේ හරියෙන් තමයි දියල්ල පල්ලයට වැටෙන්නේ. ඉතින් මෙතන හතර වටේ පේන විදිහ මෙතෙන් තමයි වතුර ටික පල්ලයට ගලාගෙන ලස්සනට යන්නේ. ඉතින් ඔන්න ස්පීඩ් වීඩියෝ එකක් පොඩ්ඩක් වීඩියෝ එක ස්පීඩ් කරා. හරිම ලස්සන තැනක්. ඔන්න ඉතින් ළඟටම ආවා දියල්ල. ඔන්න ඉතින් ඉස්සරහට මං ගියා. මේ travel with Siri දුනුමාල මෙන්න තියෙනවා ඉතින් ලොකු දියල්ලක්. ඉතින් වෙනද වගේම යොයියාගේ ජෝවි හයි බලමු ඇඩ් ගෝවෙක් අලියෙක්ව නාමන විදිහ. දෙන්න ගන්න නෝදෝයි. ඔබට මේ දිස් වෙන්නේ අලි පැටියෙක්ව නාමන ඇඩ් ගෝවෙක්. ඉතින් මේ අලි පැටිය පළුවාට මේ ඇඩ් ගෝව. ඉතින් දෙන්නම එකට නානවා. ඔබට වෙන්නේ ඒ අවස්ථාව අලි පැටිය ඇඩ් ගෝවයි වීඩියෝ තමයි. හරි. ඔන්න ඉතින් දියල් ළඟටම ගිහිල්ලා පැන්න නාන ගමන් ඉන්නේ. හරියට නිකන් ලොකු ෂවර් එකකින් නානවා වගේ. දියල්ලේ වතුර කඩ වැටෙද්දි ඉතින් ෆොටෝ ගන්න ගමන් හිටියේ. ෆොටෝයි ඊට පස්සේ වීඩියෝ එකට කරන ගමන් වීඩියෝ ටිකක් ඔන්න ඉතින් ජොයියා දින් ගන්නවා. ජොයියා පැන්නයි. ඉතින් ඒකත් හරි සුපිරි අමුතු අත්දැකීමක්. දියල් ඉස්සරහටම ගියා. මේ තියෙන දියල්ල පේන විදිහ. ඉතින් හතර වටේ අපි නම් බලමු මන් නාන විදිය කොහොමද කියලා. ඔන්න ඉතින් මන් නාන විදිය මන් නිකන් ඔන්චිලා පදිනවා වගේ නාන්නේ. වතුර ටික ඔන්න වෙනවනේ ෂවර් එකකින් වගේ. මං ඉතින් ඔන්චිලා පදිනවා වගේ ගලක් උඩට වෙලා කකුල් දෙක හොල හිටියා. ඔන්න ඉතින් මම භාවනා යෝගීව දැන් නාන විදිහ භාවනා කර මේ ඉතින් මම ෆොටෝ එකක් ගන්න අතරතුර ඉතින් මම ෆොටෝ එක ගන්න අතරතුර තමයි මම මේ හිටියේ මේ විදියට. ඉතින් වතුර එනවා ඉවරයක් නැහැ. අමාරුවෙන් හිටියේ ඇත්තම කිව්වොත් එතන. ඒක සුපිරි අමුතු අත්දැකීමක්. ඔන්න ඉතින් දිගටම භාවනා කර හිටියා. ඔන්න භාවනා කරන විදිහම ෆොටෝ එක ගන්න අතරතුර තමයි වීඩියෝ එකත් කරේ. ඉතින් සුපිරිම අත්දැකීමක් ඉතින් දුනුමාල ඇල්ලේ. ඉතින් සුපිරිමයි ඒක නම් සුපිරියක්. ඔන්න ඉතින් ආයමත් බලමු දුනුමාල ඇල්ල. ඉතින් කොළඹ ගම්පා ඉන්න අයට අඩුම මුදලකින් යන්න පුළුවන්. දියල්ලක් තමයි දුනුමාල ඇල්ල කියන්නේ. ඉතින් සුපිරි ඒක නම් සුපිරිම අත්දැකීමක්. අයි කියලා නිම කරන්න බෑ. සුපිරිම අත්දැකීමක්. අපි නම් බලමු කතා කරන බව්වෙක් ඉන්නවා. අපිට කතා කරන බව්වෙක් හම්බුන ඔන්න ඉතින් කොහෙ ගියත් දැක්කනේ කතා කරා කොහොමද කියලා ඇහුවා. කොයිගත් ඉතින් ජවලු හම්බෙන්. හරි. කෑවද බං ඔන්න ඉතින් අද ගමනේ අවසානයේ තමයි අපි යන්නේ. ඉතින් වෙනද වගේ මගේ YouTube channel, Facebook ඒ වගේම subscribe කරන්න channel ටිකත් FB page ටිකත්. ඉතින් ආයමත් මේ වගේ ගමනකින් අපි හමු වෙමු. කොහොම හරි මම ඊළඟ ගමනත් මේ මාසේ ඕගොල්ලෝ බලන මාසේ දානවා. ඒකත් බලන්න ඕගොල්ලෝ. ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන අපි කන්දුරට යන ගමන් ඉන්නේ. ඉතින් හැමෝටම goodbye ස්තුතියි. නැවත මේ වගේ travel එකකින් හමු වෙමු. goodbye. YouTube channel එක subscribe කරලා සිට වෙන්න. මගේ TikTok account එක follow කරගෙන ඉන්න. Thank you හැමෝටම.